කපිල පියසේන YouTube channel වෙත පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ ග්ලුකෝමා රෝගය සම්බන්ධවයි. ග්ලුකෝමා කියන්නේ අන්ධ වුණොත් අන්ධ වුණාමයි රෝගී තත්ත්වයක්. අපි බලමු අපි අද කතා කරන්නේ මොනවද කියලා. ග්ලුකෝමා කියන්නේ මොකක්ද? රෝගී තත්ත්වය ඇති වෙන ආකාරය. ග්ලුකෝමා වර්ග. ප්‍රතිකාර ක්‍රම. ප්‍රතිකාර ගත්තේ නැත්නම් වෙන්නේ මොකද්ද? අවදානම් කණ්ඩායම් කවුද? ආයුර්වේද හෝමියෝපති ප්‍රතිකාර තියනවාද? පරීක්ෂණ වලින් සොයාගත්ත නමුත් බෙහෙත් නොගෙන ඇස්වල ප්‍රෙෂර් අඩු කරන්න පුළුවන් ක්‍රම මොනවාද? සහ ඒ ගැන වැඩිපුර ලිස්සන ලද මා විසින් ලියන ලද පොතක් සම්බන්ධව. අපි මේ ගැන පස්සේ කතා කරමු. ග්ලුකෝමා කියන්නේ මොකද්ද? ඒක ඇහි බෝ වෙන රෝගයක්ද? එහෙම නැත්නම් විස බීජයකින් ඇතිවන රෝගී තත්ත්වයක්ද? මේ දෙකම නැත. මේ දෙකම එවැනි තත්ත්වයක් නෙවෙයි. එහෙනම් ග්ලුකෝමා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි ඇහි පීඩනය ඇති වුනහම, ඇහි ප්‍රෙෂර් එක වැඩි වුනහම ඇති වෙන රෝගී තත්ත්වයක් කියලා තමයි හොයාගන්න තියෙන්නේ. එහෙනම් ඇසේ පීඩනය කියන්නේ මොකක්ද? අපි ඇහි පීඩනය ගන්න බලන්න ඉස්සෙල්ලා ඇහි පීඩනයයි ශරීර පීඩනය අතර වෙනස මොකද්ද? මේ හුඟක් අහන ප්‍රශ්නයක්. මට ඇහි ඇඟේ ප්‍රෙෂර් නමුත් ඇහි ප්‍රෙෂර් කියලා මොකද්ද මේ? ඇහි ප්‍රෙෂර් කියලා කියන්නේ මෙන්න මේ වගේ උපකරණයකින් ටොනෝමීටර් කියන උපකරණයකින් අපි ඔළුව තියලා සිට් ලැම්ප් කියන උපකරණය නල්ල තියලා මේ ටොනෝමීටර් කියන පරීක්ෂණය එක ඇහි ප්‍රෙෂර් එක බලනවා. ශරීර උදර පීඩනය කියන්නේ මේ වගේ උපකරණයකින් ඇඟේ ප්‍රෙෂර් එක බලන එක. මේක නම් අපිට ගෙදර කරන්න පුළුවන්. නමුත් මේක කරන්න රෝහලකට යා යුතුම වෙනවා. ඇසේ පීඩනය සාමාන්‍යයෙන් අපි ගණන් ගන්නේ 12-22 අතර තමයි සාමාන්‍ය ඇසේ පීඩනය කියන්නේ. නමුත් රුධිර පීඩනය 120-80 වෙන්න පුළුවන්. මේක ප්‍රෙෂර් එක වැඩි වුණාම මේක වැඩි වෙනවා. වයස් කාණ්ඩ අතර වෙනස් වෙනවා. එතකොට ඇහි පීඩනයක් තියෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් ඇහැ ගෝලාකාර තියාගන්න මේ පීඩනයක් අවශ්‍ය වෙනවා. අපි සාමාන්‍යයෙන් අපි හිටගෙන ඉන්නත් අපිට ඇඟේ ප්‍රෙෂර් එකක් ඕනේ. ප්‍රෙෂර් නැත්නම් අපි කලන්ත දාලා වැටෙනවා. ඒ වගේ තමයි ඇහි පීඩනය. එතකොට මේකෙන් හේතුව තමයි ඇහි සාමාන්‍ය පෝෂණය ලබා දීම, ඔක්සිජන් ලබා දීම, අපද්‍රව්‍ය ඇහෙන් ගෙන යාමට මේක උපකාරී වෙනවා. එහෙනම් මේ தත්ත්වය පවත්වා ගන්න කොහොමද? අපි මේක තව වැඩිපුර බලමු. අපි ඇහැ ගැන බැලුවොත් ඇහි හරස් කඩක් මේ තියෙන්නේ. මේ තියෙන ඇහි ඉදිරිපස, මේ තියෙන ඇහි පිටපස. ඒතර ආලෝකය ගමන් කරන්නේ මේ පැත්තෙන් එන්නේ. මේක ඇහි පිටපස. ඒ කියන්නේ අපේ හිස් කබල ගත්තොත් හිස් කබල තියෙන්නේ මේ ටිකේ ඔක්කොම හිස් කබල තියෙන. හිස් කබල ඇතුලේ තමයි ඇහැ තියෙන්නේ. ඒතර අපේ ඇහි ඉස්සරහම තියෙනවා කුණීති කියන කොටස. මේක තමයි ඇහි සිවිය කියලා අපි කියන්නේ. මේකට තමයි අපේ පෙනීමට අවශ්‍ය වෙන්නේ මේ කොටස. ඊළඟට තියෙන කණිනිකාව. ඇහි බඹා කියලා කියනවා. අපි මේක තවත් පැහැදිලි කරලා දුතින් මේ වගේ අපි ඇහක් ගන්නදින් ඇහැ ඇතුලේ මේ මැද තියෙන කොටස තමයි ඇහි බඹා. මේක කණිනිකාව කියලා කියන්නේ. ඊට වටේ තියෙනවා තාරා මණ්ඩලය. තාරා මණ්ඩලය කියලා අපි හුඟක් කරලා සලකන්නේ. දැන් ඔය සමහර අය තියෙනවා නිල් ඇස්, බලල් ඇස් කියලා කියනවා, දුඹුරු ඇස් කියලා කියනවා, කළු ඇස් කියලා කියන මේ තාරා මණ්ඩලයේ පාට අනුව තමයි එක අපි ඔක්කොම තීරණය කරන්නේ ඒක. ඊළඟට අක්ෂිකාචය තමයි මේ තියෙන්නේ. මේකට ඇහි පිටිපස්සෙන් තමයි අක්ෂිකාචය තියෙන්නේ. මේ තියෙන අක්ෂිකාචය. ඊට පස්සේ දෘෂ්ටි විතානය. අපේ ඇහි පෙනීම සියුම්ම දවශ්‍ය වෙන්නේ දෘෂ්ටි විතානය. මේක තමයි ඇහි පිටිපස්සම තියෙන කොටස. මෙතනින් තමයි මොළයට අපේ සංවේදනය ගෙන යන්නේ. ඊට පස්සේ මෙතන කුටීර දෙකක් තියෙනවා. එකක් තමයි අම්මේ රසයේ පූර්ව කුටීර කියලා කියන මේක තමයි අම්මේ රසය කියලා කියන මේකේ තරලයක් තියෙන්නේ. වතුර වගේ තරලයක්. පිටිපස්සේ තියෙන්නේ කාචමේ රසය කියලා. මේකෙන් තියෙන හුඟක් කලාවට ජෙලි වගේ ස්වභාවයක්. දැන් මේක තමයි අපේ ඉස්තර සරලව ගත්තොත් ඇහි ව්‍යුහය. දැන් ඇසේ පීඩනය තියෙන්නේ කොහොමද? මේක හුඟක් කල් පීඩනය කොහොම කෙනෙක් හිතන්න පුළුවන් මේ එළියෙන් අපි ඇති කරන ප්‍රෙෂර් එක. ඒ කියන්නේ මොලේ හිස් කබල හරහා එන එකක්ද? එහෙම නැත්නම් ඇහැ ඇතුලෙන් එන එකක්ද? දැන් මේ දෙකම නෙමෙයි ඇහි ප්‍රෙෂර් එක කියලා අපි කියන්නේ. හුඟක් කාට මේ ඉදිරි කුටීරෙන් ඇති වෙන තෙරපීමක් පිටපස්සට බලපෑමක් තමයි අපි ඇහි ප්‍රෙෂර් එක කියලා අපි සලකන්නේ. ඒක ඇති වෙන්නේ කොහොමද කියලා බලමු. මම මේ ඉස්සෙල්ලා කිව්ව රූපෙම මේ තව හරස් කර තව ලොකු කරලා ඇඳලා තියෙනවා. මේ තියෙන කුණීතය ඉදිරියේම තියෙන කොටස. ඊළඟට කන්නිකාවේ බඹා. මේ තියෙන තාරා මණ්ඩලය. අපේ ඇහි පාට වෙනස් වෙනකොට මේ තමයි ප්‍රතියෝජක ජේහය. මේ තමයි අක්ෂිකාචය.
දැන් මේක අපි තවත් පැහැදිලි කරගත්තොත් මේක තවත් උකෘතින් අපේ මේ ප්‍රතියෝජක දේහය කියන කොටසින් හැදෙනවා තරලයක්. ඒක තමයි අම්මේ තරලය කියලා කියන්නේ. අම්මේ තරලය. මේ තරලය තමයි මේ පීඩන ඇති කිරීමට හේතු වෙන්නේ. මේ තරලය හැදෙන්නේ මේ ප්‍රතියෝජක දේහයෙන්. මේක හැදිලා මේ ඉදිරියට එනවා. ඇවිල්ලා මේ බඹා හරහා තමයි ඉදිරියට එන්නේ. එළියට ඇවිල්ලා මේක මේ මෙතන තියෙන පොඩි කැනල් එකක් තියෙනවා. මේ කැනල් එක හරහා තමයි ඇහෙන් එළියට යන්නේ. මේක ගිහිල්ලා මේක ශිරාවලට ගිහිල්ලා ශිරාවලින් මොළයට ගිහිල්ලා මොළෙන් ඒක ආපහු හෘදයට යනවා. එතකොට මේක තමයි මේක සයිකල් එකක් විදිහට යන්නේ. ඒතර අපි ගත්තොත් මේක ආපහු වෙන්නේ මෙහෙම ඇවිල්ලා දෙපැත්තෙම මෙහෙම ඇවිල්ලා මෙහෙම එළියට යනවා. මේක තමයි සාමාන්‍ය සිදුවෙන ක්‍රියාවලිය. දැන් එතකොට යම් කිසි දෙයකින් පීඩන නැති වෙන්නේ කොහොමද? එක්ක මෙතන හදන එක වැඩි වුණොත් මේ හදන අම්මේ තරලේ ප්‍රමාණය වැඩි නම් මේක වැඩි නම් හෝ මෙතනින් එළියට යන අම්මේ තරලේ ප්‍රමාණය අඩු වුණොත් මේක අඩු වුණොත් මේ දෙකින්දම අපේ ඇහි පීඩනය ඇති වෙන්න පුළුවන්. ඒකම මේ ගමන් කරන තරලයට බාධාවක් ඇති වුණොත් මේ තාරා මණ්ඩලෙන් ඇහි කාචය බැඳිලා එහෙම නාමත් අපේ ඇහි පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඒතර මේක තමයි ප්‍රධාන ක්‍රම තුන. ඒතර මේ සම්බන්ධව එක ශල්‍ය කර්ම හා ප්‍රතිකාර දැන්ට තියෙනවා. ඒතර ග්ලූකෝම වර්ග ගත්තොතින් උපතින් ඇති වෙන ග්ලූකෝමා සහ හදිසි ඇති වෙන ග්ලූකෝමා ගැන හුඟක් කරලා අපි වෛද්‍යවරු ප්‍රසිද්ධිය කතා කරන්නේ නැති හේතුව මම එකට හේතුව කියන්නේ අපි වැඩිපුර කතා කරන කල්පවතින ග්ලූකෝමා ගැන. නමුත් අපි දැන් ඉස්සෙල්ලා කතා කරමු මේ පැහැදිලි කිරීමක් වශයෙන් උපතින් ඇති වෙන ග්ලූකෝමා ගැන. උපතින් ඇති වෙන ග්ලූකෝමා සමාන පළවෙනි අවුරුද්ද ඇතුළතම මේක මව්පියන්ට තේරෙනවා දරුවගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා එහෙන් කඳුළු ගන්න පුළුවන්. ආලෝකය දිහා බලන අපහසු වෙන්න පුළුවන්. ඇහි ප්‍රමාණය විශාලයි සාමාන්‍ය මේක තමයි ග්ලූකෝමා ඇදිච්ච ඇත. ඒකම කුණීතේ පැහැදිලි නැහැ. මෙතන පේනවා නිකන් අපැහැදිලිකම. අපැහැදිලිකමක් පේනවා. ඒකම පෙනීම අඩු වෙන්න පුළුවන්. මේක හුඟක් කරලා මව්වරුන්ට පේනවා දරුවගේ. හදිසි ඇති වෙන ග්ලූකෝමා ගත්තොත් මේකට කියනවා ඇන්ගල් ක්ලෝෂර් ග්ලූකෝමා කියලා. ඇයි මේ ඇන්ගල් එකක් ගැන අපි කතා කරන්නේ? දැන් මේ සාමාන්‍ය මේ කන ඇන්ගල් එක. මේ කියන්නේ මෙන්න මේ කෝණය ගැන තමයි කතා කරන්නේ. ඇන්ගල් ක්ලෝෂර් ගැන. මෙහිදී වෙන්නේ මොකද්ද? මේ හදන තරලය මෙතන ඉලට යන එක මෙතන මේ වෙන කෝණයක් වගේ තැනකින් අපි ඇතුළට යන කෙන ඇතුළේ යන්නේ අපි ස්ලෙම්ස් කැනල් එකෙන් මේකේ අවහිර වීමක් සිද්ධ වෙනවා. මේ අවහිර වීම හින්දා මේ තරලය ගමන් කරන්නේ නැහැ. ඒකට කියන්නේ මේ ඇන්ගල් ක්ලෝෂර් කියලා. මේක වුණාම වෙන්නේ මොකද්ද? හදිසියෙම ඇහි පීඩනය වැඩි වෙනවා. හදිසියෙම තියෙන පීඩනය හින්දා මේක සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලා කෝ 12 22 අතර කියලා පීඩනය. නමුත් හදිසියෙ මේක 100 වගේ 50 100 වගේ යන්න පුළුවන්. එහෙම එච්චට ඇහි අධික හිස් රදයක් එන්න පුළුවන්. අධික වේදනාවක් ඇහි එනවා. ඇහැ රතු වෙන්න පුළුවන්. ඇහැ බොඳ වෙන්න පුළුවන්. ඊළඟට පෙනීමත් දේ දුන්නක ආකාරයට පේනවා. ඊළඟට මේ අධික වේදනාව හිස් රදින්න වමනේ ඇති වෙන්න පුළුවන්. ඊළඟ වමනේ ඇති වෙන ගතිය වමනේ ඇත් වෙනවා. ඊට අමතරව අවුරුදු 55 60 කට්ටියට මේක වැඩිපුර දක්න ලැබෙනවා. මෙහෙම ආව හැටි මේ කෙනෙක් ගෙදර ඉන්නේ අනිවාර්යෙන් රෝහලට යනවා. ඒකයි මම කිව්වේ ප්‍රථම කුඩා කාලේ තියෙන එකත් හදිසි ඇතින ග්ලූකෝමාත් ගෙදර ඉන්න බෑ. ඒගොල්ලෝ අනිවාර්යෙන් ප්‍රතිකාර ගන්න වෙනවා. එතකොට හුඟක් කරලා මෙහෙම ගියාම ඒගොල්ලෝ යන්නේ සාමාන්‍ය රෝහලකට යනකොට වමනියත් එක්ක ඒගොල්ලෝ හිතන්නේ බඩේ අමාරුවක් එක්ක ඇවිල්ලායි කියලා. ඊට පස්සේ දැනගන්නවා මේක ඇස්වල ප්‍රශ්නයක් කියලා. ඊට පස්සේ හුඟක් කරලා අක්ෂර රෝහලකට යොමු කිරීමක් කරනවා. අපි දැන් බලමු හුඟක් අපි දැන් මෙච්චර කතා කරන අවශ්‍ය වෙන කල්පවතින ග්ලූකෝමා ගැන. ඕපන් ඇන්ගල් ග්ලූකෝමා. ඒ කියන්නේ මොකද මේ අම්මේ තරලේ ගමන් කිරීමේ අපහසුාවක් නැහැ. ගමන් කිරීම කියන්නේ මාර්ගයේ ව්‍යුහාත්මකම ප්‍රශ්නයක් නැහැ. ඒතර මෙතන තියෙන්නේ මොකද්ද? මේක කාලයක් තවස අවුරුදු 3-4ක් මේ රෝගී තත්ත්වය හඳුනගන්න ඉස්සලා තියෙන්න පුළුවන්. කිසිදු රෝගී ලක්ෂණයක් නැහැ. මුල් අවස්ථාවේදී සාමාන්‍යයෙන් පෙනීම සික්සික්‍රිෂන් එකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක යාට පෙනීමේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතකොට ඒ හින්දා මේගොල්ලෝ ප්‍රතිකාර ගන්න ඉන්නෙත් නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? ප්‍රතිකාර ගත්තේ නැත්නම් සිද්ධ වෙන්නේ දැන් අපි දැන් බලමු. දැන් මේ මම කියන රූප පෙළක් මම පෙන්වන්නේ. මෙහිදී පෙන්වන්නේ මේ කොහොම ග්ලූකෝමා තත්ත්වය රෝගියෙකුට පෙනෙන ආකාරය. මේ කියන්නේ මුල සිට අන්තිම දක්වා මේ එනකොට මොකද්ද වෙන්නේ? ඒතර මේකෙදී රෝගියා හඳුනගන්නේ කොහොමද? මේ ඉතින් සාමාන්‍ය ව්‍යුහයක්. රෝගය වැළඳෙන්න ඉස්සෙල්ලා පේන්නේ මේ රෝගියාගේ මේ සම්පූර්ණ අපේ පෙනීම ගත්තොත් ඔක්කොම සියල්ලම පේනවා. මේ දරුවන්ගේ මූණු පේනවා, වටේ තියෙන මේ කොඩි, ගස් මේ සියල්ලම පේනවා.
අවුරුදු දෙක තුනක් අපි ප්‍රතිකාර ගත්තේ නැත්නම් හඳුනාගත්තේ නැත්නම් වෙන්නේ ක්‍රමානුකූලව වටේ පේන එක අඩු වෙනවා. නමුත් දැනටත් මෙයාට ගස් කොළන් පේනවා. මේ දරුවන්ගේ මූණ හොඳට පේනවා. ඒතර එහෙනම් තාමත් මෙයාට රෝගී ලක්ෂණ තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. මේක වෙන්නේ අවුරුදු 3-4ක් තිස්සේ ක්‍රමානුකූලව. ටිකක් දරුණු අවස්ථාවම මේ පෙනීම තවත් අඩු වෙනවා. මේ ගස් කොළන් පේන තවත් අඩු වෙනවා. නමුත් දරුවගේ මූණ පේනවා. තාමත් මෙයාට බැලුවොත් සමහර සෙක්ස් එක්විෂන් එකක් මෙයාට තියෙන්න පුළුවන්. අවසන් නදීරේදී ආවතින් වෙන්නේ මොකද්ද? මෙයාට පේන්නේ පුංචි හිලකින් ටියුබ් එකකින් බලන ටනල් විෂන් එක කියලා කියන්නේ. ටියුබ් එකකින් බලන ගතියක් වගේ තමයි පේන්නේ. මේ තත්ත්වය කියන්නේ දරුණුම අවස්ථාව. මේකට නකොට හුඟක්කට අන්ධ වෙන්න හුඟක් අවසාන අවස්ථාව. නමුත් රෝගී කවදාවත් අපිට එන්නේ නැහැ මෙහෙම කියාගෙන. ඒ කියන්නේ මගේ මේ වටේ පින ගස් පේන්නේ නැහැ, ළඟ පේන්නේ නැහැ කියලා එන්නේ නැහැ. ඒගොල්ලෝ එන්නේ කොහොමද? මෙන්න මම ඒක මම පැහැදිලි කරන්නම්. දැන් මේ බලන්න මේ රූපයක් ගත්තොත් මේක මෙතන කාර් එකක් තියෙනවා. කාර් එක වටේ මෙතන ස්ටොප් සයින් එකක්, පේමන්ට් එක තියෙනවා. මෙතන පැත්තේ කාර් එකක් එනවා. හරි. දැන් රෝගී තත්ත්වයටපත් වුණාට පස්සේ මෙයාට පේන්නේ කාර් එක ඉස්සරහා විතරයි පේන්නේ. මේ දෙපැත්තේ මුකුත් පේන්නේ නැහැ. දැන් රෝගියා මොකද්ද රෝගී ලක්ෂණ කියලා පෙන්වන්නේ? ගිහිල්ලා එක එක තැන්වල හැප්පෙනවා. සමහරට ලයිට් කණු වල හැප්පෙනවා. පේමන්ට් එකේ හැප්පෙනවා. ගෙදර නම් ඇවිදින් ඩ්‍රයිවිං කරන්න නැති කෙනෙක් නම් ගෙදර ගිහිල්ලා බිත්ති වල හැප්පෙනවා. දොරවල් වල හැප්පෙනවා. ඔළුව තුවාල වෙනවා. එතකොට තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ මගේ වටේ පිටේ පේන්නේ නැහැ කියලා. දැන් මේක අපි මේ කිව්වට හඳුනගන්නේ කොහොමද? එතන යනවා රෝහලකට යා යුතුමයි. එතන මේ වැළඳීමට අවදානම් තියෙන කට්ටිය. ඒතර හැමෝගෙම ප්‍රෙෂර් මෙහිඳ බලා ගන්න ඕනේද? පවුලේ කාටරි ග්ලූකෝම වැළඳලා තියෙනවා අනිවාර්යෙන් ඔබ මේ ප්‍රෙෂර් එක අනිත්‍යගේ චෙක් කරගන්න ඕනේ. ඒකම පවුලේ කාට හරි ඇහැට මොහරි අනුතුරක් සිදලා තියෙනවා නම් උදාහරණයක් වශයෙන් බෝලයක්, ප්ලාස්ටික් බෝලයක්, රබර් බෝලයක්, ඔය ඕන බෝලයක් හරි වැදලා තියෙනවා නම් ඇහැට ලේ ගැනීමක් ඇහැ තුල වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ක්‍රමානුකූලව වෛද්‍යවරයෙකුට පෙන්නලා ඔබගේ ඇහි පීඩනය පරීක්ෂා කරව ගන්න ක්‍රමානුකූලව කියන්නේ මාසෙ නෙමෙයි සමහර අවුරුදු 5න් 5ට අවුරුදු 4න් 4ට වගේ ඒගොල්ලෝ එන්න කියයි. වයස්ගත වීමත් එක්ක මේක අවධානය විශේෂයෙන් වෙනවා. මම මේ ගැන වැඩිපුර කතා කරනවා ලංකාවට මේක බලපාන ආකාරය. අනිත් එක මයෝපියාවෙන් තත්ත්වෙ වෙන්නේ. මයෝපියා කියන්නේ අර ඒක හුඟක් කරලා මේ කට්ටිය කුඩා කාලේ මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට දුර පේන්නේ නැහැ. ළඟ බලන්න ඒගොල්ලන්ට පුළුවන් කන්නඩි නැතුව. හුඟක් කරලා මේගොල්ලන්ගේ පේන්නේ දුර මේ වස්තුව පේන්නේ හුඟක් කරලාට පොඩියට ඈත පේන වස්තුව. ඉතින් මේක වෙන්නේ ඇහි බෝලේ මේගොල්ලන් දිගයි. ඒ හින්දා ප්‍රතිබිම්බ වැටෙන්නේ ඇහැ ළඟට. ඒතර මේකට ඒගොල්ලන් වෙනම ආකාරයේ කාච පාවිච්චි කරනවා. හුඟක් කරලාට මයිනස් තියෙන කාච තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. පව එක. ඒතර හුඟක් කරලා ඒක අපිට වෙන එකෙන් කතා කරන්න පුළුවන් කන්නඩි ගැන. ඒතර දියවැඩියාව අධික රුධිරයෙන් පෙළෙනවා නම් ඒකන පාලනය අඩු නම් ඒ ඇත් විශේෂයෙන් තමන්ගේ ඇහි පීඩනය ගැන පරීක්ෂා කරා ගන්න ඕනේ. ඇසට කාලා තිස්සේ බෙහෙත් දානවා නම් එක එක රෝගී තත්ත්වයන් තියෙනවා ඇහැට බෙහෙත් දානවා නම් විශේෂයෙන් ස්ටීරොයිඩ් අරංගු ඖෂධ පාවිච්චි කරනවා. සමහර කිරිපාට බෙහෙත් ඇහැට දාන කට්ටිය ඉන්නවනේ නිතර ඒ අය සමන්ගේ ඇහි පීඩනය පරීක්ෂා කරවා ගන්න ඕනේ. සමහර ජාතීන් නමුත් ඒක ලංකාවට බලපාන නමුත් කළු ජාතීන්ට මේ ග්ලුකෝමා රෝගය වැළඳෙනවා වැඩි කියලා තේරෙනවා සුදු ජාතීන්ට වඩා. නමුත් අපි දුබුරු කියලා කියන්නේ හින්දා අපිට ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි සම්බන්ධ වෙන්නේ නැහැ. ඒතර අපි කරන්න ඕනේ මොකද්ද? අවදානම් කණ්ඩාය ඊටම් පරීක්ෂා ලක් කරව ගන්න ඕනේ. 40 සැඳිරින අවස්ථාව විශේෂයෙන් තමයි 40 සැඳිරි කියලා කියන්නේ මොකද්ද? කියවන්න අපහසුයි. පොත ඈඩ් කරන්න එනවා ටික ටික. සමහරවිට මේක අවුරුදු 40 එන්න පුළුවන්, 45, 50, 55 දී එන්න පුළුවන්. මේ 40 සැඳිරි කිව්වට. ඒ හින්දා මේ කාලනකොට තමයි පොත් කියවන්න අපහසු නම් කන්නඩි සාප්පුර කියලා කන්නඩියක් ගන්න ඉස්සෙල්ලා වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ඇහැ පරීක්ෂාව ලක් කරගන්න ඕනේ. ඒතර රෝගියෙක් රූකම රෝගියෙක් නම් අනිවාර්යෙන් බෙහෙත් පාවිච්චි කරන්න ඕනේ එක දිගටම. ඒතර ග්ලුකෝම වැරදි මත තියෙනවා. දැන් මට කියනවා ડોක්ටර් කෙනෙක් කියනවා මගේ ඇහි දැන් ඇහි ප්‍රෙෂර් එක බලලා දැන් ප්‍රෙෂර් එක බෙහෙත් දාන ඉඳ හොඳයි. ඒ කියන්නේ බෙහෙත් නවත්තන්න පුළුවන්ද බෑ. මේක දීර්ඝ කාලිනව වෛද්‍යවරයා කියනකම් හැමදාම බෙහෙත් දාන්න ඕනේ. ඒතර පීඩනය දැම්මම ඇහි පීඩනය පාලනය කරන්න බෙහෙත් දැම්මම පීනීම වැඩි වෙනවද? නැහැ. පීඩනය ඔය තියෙන පීනීමමයි තියෙන්නේ. පීඩනය ආරක්ෂා කිරීම තමයි බෙහෙත් දාන එකේ විශේෂයෙන් අදහස්. මේක විශේෂයෙන් දැනගන්න හුඟක් කරලා මේගොල්ලෝ කරන අවුරුද්දක් දෙකක් බෙහෙත් දාලා පෙනී වැඩි වෙන්නේ නැහැ කියලා වෙන වෛද්‍ය ක්‍රම වලට යනවා බෙහෙත් නවත්තලා. ඒක එක්ක හෝමියෝපැති අවුරුදු ප්‍රතිකාර වලට යන්න පුළුවන්. එහෙනම් නැවතත් පීඩනය වැඩි වෙලා අන්ධ වෙලා තමයි ආපහු එන්නේ. ඒ තත්ත්වය වළක්ව ගන්න. ඒ හිත කියන්නේ මේ ප්‍රතිකාර ක්‍රම වලට විශේෂයෙන් පරිස්සම් වෙනවා. නැතිව පෙනීම ශල්‍ය කර්මයක් වගේ මොකක්වත් ගන්න බෑ. ඒ හින්දා එක කියන්නේ දිගටම බෙහෙත් දාන්න කියලා හේතුව අන්ධ වුණොත් අන්ධ වුණාමයි.
මම ඒකට උත්තර දුන්න හොම්පිතිය අවුද ප්‍රතිකාර කරන්න පුළුවන් මේ හොඳ ප්‍රතිකාර ක්‍රම. නමුත් මේ සම්බන්ධවදී ඇහැට දාන ඖෂධ කවදාවත් නවත්තන්න එපා. ග්ලුකෝම රෝගී ප්‍රමාණය ගත්තොතින් ලෝකයේ ගත්තොතින් මේක මිලියන 70ක් වෙනවා, මේක මිලියන 111ක් කියලා වැඩි වෙනවා කියලා කියනවා ඉස්සරහට. නමුත් මේක විශේෂයෙන් වැදගත් වෙන ලංකාවේදී මේක දැනට 3.8කට ප්‍රමාණයක් මේ රෝගේ පැලඳෙන කියලා හොයාගෙන තියෙනවා. මේක පරීක්ෂණයකින් හොයාගත්තේ. ඒගොල්ලෝ ඒකෙම කියනවා 14.8කට මේක සැක කරන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි පාර බලනකොට ප්‍රෙෂර් වැඩි, එහෙම නැත්නම් ඇහැ ඇතුලේ ප්‍රශ්න තියෙනවා. නමුත් පස්සේ හොයාගත්තම මේක 3.8ක් වගේ තමයි තත්ත්වය කියන්නේ. වයස්ගත වීමත් එක්ක මේක එන අවදානම එන්න වැඩි වෙනවා. දැන් බලන්න අවුරුදු 40 54ක 1ක් වගේ තියෙන්නේ. මේක අවුරුදු 60 65 වෙනකොට මේක අවදානම දෙගුණයක් 7 ගුණයක් දක්වා වැඩි වෙන්න පුළුවන්. අවුරුදු 80 කට 10 ගුණයකින් මේ අවදානම වැඩි. ඒ කියන්නේ ඒක ඉතා භයානක තත්ත්වයක්. මේ කියන්නේ ඔබ මේක බලන කවුරුහරි කෙනෙක් ඉන්නවා නම් සහ මේක ඔබගේ ඇහි තමවහාර පියාහාර මේවා සිනන අනිවාර්යෙන් එකවරක් හෝ ඇහැ ඇතුළ පරීක්ෂාවට ලක් කරවා ගන්න. පීඩනය පරීක්ෂා කරන්න. ඒතර පරීක්ෂණය කාගේ මොකද කරන්නේ? සායන ඇතුළේ මේ වගේ ඉතා සරල පරීක්ෂණයක් කරන්න පුළුවන්. මේක ඔබේ පවුලේ වෛද්‍යවරයාට මේක කරන්න පුළුවන්. වෛද්‍යවරයෙකුට මේක මට කරන්න බෑ, බලන්න පිට කෙනෙක් ගාවට යන්න ඕන කියලා අනිවාර්යෙන් වෙන වෛද්‍යවරයෙක් හොයාගන්න. හේතුව මේක ඉතා ඕන වෛද්‍යවරයෙක් ගාව තිබිය යුතු එකක්. හැමෝම පුහුණු කරලා තියෙනවා මේකෙන් ඇහැ ඇතුළ බලන්න. එහෙදි පේන්නේ මොකද්ද? මෙන්න මේක දෘෂ්ටි විතානේ ડોක්ටර් බලන්නේ. බලලා මේ නිවාග උපකරණ ඇහැ ඇතුළ බලලා එයාට කියන්න පුළුවන් මේක ඇහි දැනට මොකුත් ලොකු ආබාධයක් තියෙනවද කියලා. පොඩි හරි දෙයක් තේරෙනවා එයාට යොමු කිරීමක් කරයි. ඊට අමතරව වෙන්නේ මොකද්ද? ඊට අමතරව යාර බලනවා ඇහැර කෝණය. මම කිව්වේ කෝණය අපිට පරීක්ෂා කරන්න පුළුවන් මේ වගේ උපකරණ කරන ගෝනියොස්කෝපි පරීක්ෂණය කියලා. ඒකෙන් පුළුවන් ඇහි කෝණය ගැන අවබෝධයක් ලබා ගන්න. එතකොට දැන් ඊට අමතරව ඒගොල්ලෝ කරන්නේ ඇහි පීඩනය පරීක්ෂා කරනවා. මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ මේ වගේ පිනකින් ඇහි පීඩනය පරීක්ෂා කරලා ගන්නවා. මේක කියන්නේ ටොනෝමීටර් කියලා. මේකෙන් ඇහි ප්‍රෙෂර් එක බලන්න පුළුවන්. ඒදි වෙන්නේ මොකද්ද? ඇහැ ඇතුලේ මේ ගෑවිල්ල මේ ටොනෝමීටර් එකේ මේ කෑල්ල ඇවිල්ලා ඇහැ ඇතුලේ මෙතන කුණීතේ ගෑවෙනවා. මේක හරියම සංවේදී අවයවයක් අපේ ඇහි තියෙන ඇහි කුණීතේ. මේ හින්දා මේකට ඇහැට බෙහෙතක් දාලා තමයි බලන්නේ. ඒදි වෛද්‍යවරයාට පේන්නේ මේ වගේ රූපයක්. මේ වගේ රූපයක් පේන්නේ. එතකොට දැන් මේ පේනවාට පේනවා මෙතන මේ අර්ධ කවාකාර දෙකක් සර්කල් දෙකක් එකට ගෑවෙන තැන. මෙන්න මේක හරිය සම්පාත කරාට පස්සේ මෙන්න මෙතන සම්පාත කරාට පස්සේ තමයි වෛද්‍යවරයා ඒකේ රීඩින් එක ගන්න අර මැෂින් එකෙන්. එතකොට මේ කෙනෙක් ඇහැ පොඩි කරොතින් ඇහැ තද කරොතින් මේක හරියට වෛද්‍යවරයාට ගන්න බෑ. ඒතකොට හරිය ප්‍රෙෂර් එක එන්නෙත් නැහැ. ඒ හින්දා විශේෂයෙන් දැනගන්න ඕනේ වෛද්‍යවරයාට උපකාර කරන්න ඇහැ පොඩි කරන්න නැතුව ඇහැ තද කරන්න නැතුව කියන දේ අහගෙන හරියටම ඉන්න ඇහැ තද කරන්න. එතකොට පුළුවන් හරියටම මේ රීඩින් එක අරගන්න. නැත්නම් වැරදි රීඩින් එකක් තමයි වෙන්නේ. ඒ හින්දා හුඟක් කරලා වෛද්‍යවරයාට ඔබගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න ඕනේ මේ අවස්ථාවවලදී. ඒතර ඇහි දැන් මේකට අමතරව පීඩනයට අමතරව ඇහි පරාසය කොච්චර පේනවද කියලා බලන්න පුළුවන් අපිට උපකරණ වලින්. දැන් පෙනීම පරීක්ෂා කරන්න මේ වගේ උපකරණ තියෙන එකෙන් අපිට පෙනීම කොච්චර පේනවද කියලා හොයන්න පුළුවන්. මෙන්න මේ වගේ වාර්තාව මගින් තමයි අපිට ප්‍රතිකාර ලැබෙන්නේ. දැන් දෘෂ්ටි විතානය ආයත බලන්න පුළුවන්. දෘෂ්ටි විතානයත් අපි කොච්චර ලාතිනවද කියලා බලන්න පුළුවන්. මේක දෘෂ්ටි විතානයේ තියෙන හරස් කඩක්. නමුත් මේ හරස් කඩක් මුණාට මේක අපිට දෘෂ්ටි විතාන හැරට බලන්න පුළුවන්. මේකේ කොටස් ලේයර්ස් වශයෙන්. ඒ කියන්නේ මේක හරස් තවත් කොටස් ලේයර්ස් වල බලුවොත් මේකේ මේ තියෙන නර්ව් ෆයිබර් ලේයර් මෙන්න මේ කොටස අපිට පුළුවන් උපකරණ ආකාරයෙන් කොච්චර මේක මේ හෙල්දිද කොච්චර සෞඛ්‍ය තත්ත්වයේ හොඳ තත්ත්වයේ තියෙනවද මේ තමයි අපේ මෙතන කහලා අපේ කියලා මැකියුලා කියලා අපි කියන්නේ මෙතන තමයි ඔප්ටික් ඩිස්ක් එක මේකෙන් තමයි අපේ එන ස්නායු ටික ඔක්කොම එනේව ටික ඔක්කොම මේක හරහා තමයි මොළය ඇතුළට යන්නේ. දැන් ඒවා පරීක්ෂා කරන උපකරණ නැත්නම් මේක OCT කියලා පරීක්ෂණ සමහරව බහලත් ඇති මේ ටිකක් විදම යන පරීක්ෂණයක්. ඒ report එකේ මේ වගේ වාර්තාවක් තමයි ලැබෙන්නේ. ග්ලුකෝමා ඖෂධ ප්‍රතිකාර තියෙනවා, ශල්‍ය කර්ම තියෙනවා. මේ කිසි දෙයක් නැතුව අපිට සාමාන්‍ය ග්ලුකෝමා රෝගියෙක් වුණත් ඒකම සාමාන්‍ය කෙනෙක් වුණත් ග්ලුකෝමා ඇහි පීඩනය අඩු කරන්න පුළුවන් ක්‍රම කීපයක් මම දැන් මේදී හඳුන්වලා දෙනවා. එකක් තමයි ශාරීරික ව්‍යායාම. මේක හිතන්න පුළුවන් එක්සර්සයිස් කරන හැමෝටම එක්සර්සයිස් කරනවා. නමුත් මේක වලින් හොයාගෙන තියෙන දේවල් තමයි මම දැන් පෙන්වන්නේ. මේ පරීක්ෂණයක්
කරපු දේවල් මේකේ 1387 දෙනෙක්ගේ කරන ලද පරීක්ෂණයක් මේකින් කළා තියෙනවා ව්‍යායාම කරනකොට 57%කින් ඇහි පීඩනය අඩු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඇහි දැන් ග්ලුකෝම රෝගයක් වුණත් තමන්ගේ ඇහි පීඩනය අඩු කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ව්‍යායාම කිරීම. ඒතර ව්‍යායාම කියන්නේ මොනවද? විනාඩි 15ක් සතියේ දවස් 5ක්. විනාඩි 15ක් සතියේ දවස් 5ක් දුවන්න. එහෙම නැත්නම් පීනන්න. මේ දෙකම කියන්නේ ස්ටෙනුවස් එක්සර්සයිසස්. මේවා විනාඩි 15ක් හරියට කරත් ඇති. එහෙම නැත්නම් මධ්‍යම ප්‍රමාණයේ ව්‍යායාම. ඒ කියන්නේ විනාඩි 30ක් දවස් 5ක්. ඒ කියන්නේ ඇවිදින එක. ටිකක් සාමාන්‍ය බ්‍රිස්ක් වෝකින් කියන්නේ හිමින් ඇවිදින්න නැතුව සාමාන්‍ය ප්‍රමාණය ඇවිදින්න. ඒක තමයි ඒක ව්‍යායාමය. අනිත් එක තමයි තේ බොන. මේක ලංකාවට කියන්න ඕන දෙයක් නෙමෙයි තේ බොන එක. මේක හැමෝම සාමාන්‍යයෙන් අපි තේ පාවිච්චි කරනවා. ඒක ඊට පස්සේ මේකෙන් කරන්නේ ඒගොල්ලෝ අවදානම් බලනවා ග්ලූකෝම රෝගයේ වැළඳීමේ. ඒක හරියට තියෙනවා 74ක් තේ බොන අයට ග්ලූකෝම රෝගයේ වැළඳීමේ අවදානම් අඩුයි කෝපි සහ වෙන එනර්ජි ඩ්‍රින්ක් බොන කට්ටියට වඩා කියලා. ඒකම ෆ්ලේවනොයිඩ් තියෙන ආහාර ගන්න නැහැ. ෆ්ලේවනොයිඩ් කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ස්වභාවික ඇති වෙන එළවලු, පළතුරු, ඇට වර්ග, තේවල මේ ෆ්ලේවනොයිඩ් කියන එක තියෙනවා. මේක ගත්තාම 18%ක මේ ඇහි පීඩනය අඩුවීමේ හැකියාවක් තියෙනවා. අවදානම තමයි මේ කතා කරන්නේ. මේ කරලා තින්නේ එදින නිලධාරීන් මෙච්චර ප්‍රමාණයක් පාවිච්චි කරගෙන. කොළපාට එළවලු පළතුරු ආහාර ගත්තාම ඒකේ නයිට්‍රේට් කියන සංඝටකය තියෙනවා. මේක හෘදයට විතරක් නෙමෙයි හෘදයටත් හොඳයි. ඒකම ඇහි ප්‍රෙෂර් වලටත් මේක හොඳ වෙනවා. ඒක කොළපාට එළවලු කියන මොකද ගොටුකොළ, මුකුණු වෙන්න, නිවිති. දැන් මේක විදේශ කෙනෙක් බලනවා නම් මේක කේල් වගේ දෙයක්. ඕන කොළපාට එළවලු පළතුරක් එළවලුක් මේකට හොඳයි. ඒ කියන්නේ මත්පැන් භාවිතය විශේෂයෙන් මත් වතුර භාවිතය අඩු කරන්න ඕනේ හේතුව මේකෙන් පාවිච්චි කරාම 15%ක් මේ ඇහි පීඩනය වැඩිවීමේ හැකියාව වැඩි කියලා හොයාගෙන තියෙනවා. ඒතර නිදා ගන්න අපහසුයි. ඒ කියන්නේ obstructive sleep apnea. ඒ කියන්නේ නිදා ගන්නකොට කියන්නේ මේ සාමාන්‍ය කෙනෙක් නිදා ගන්න මේ විදියයි. obstructive sleep apnea තියෙන කෙනෙක් මේ විදියට එයාගේ මේ දිව පල්ලෙහාට ගිහලා හුස්ම ගැනීම අපහසුයක් වෙනවා. ඒතර ඒගොල්ලෝ කාලා ආයි නැවත සිහිය ගන්නවා. හුස්ම ගන්නවා හයියෙන්. ඒතර මේ වුණාම ඇඟේ මොළයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. මොළයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙච්ච හින්දා නැවතත් ආයි මේගොල්ලෝ මේ සිහිය වෙලා ආපහු හුස්ම ගන්නවා. දැන් මේ තත්ත්වය දිගට තියෙනකොට ඒගොල්ලන් අවදානම් 67කින් වැඩි වෙනවා කියලා හොයාගෙන තියෙනවා ග්ලූකෝම රෝගේ වැළඳෙන්න. ඒතර මේකට ගන්න ඖෂධ ප්‍රතිකාර මේ තියෙන එකක් මේකෙන් තමයි හදන එක අඩු කරන්න තියෙන ඖෂධ. මේක ඔබට ගන්න මේක ඕනම් ස්ටොප් කරලා බලන්න පුළුවන් ඔබ ගන්න ඖෂධය මොකක්ද කියලා. මේ තමයි ඔබ හදන එක අඩු කරන්න තියෙන ඖෂධ. මේ පැත්තෙන් තියෙන්නේ මේකේ එළියට යන එක වැඩි කරන ඖෂධ. මේ දෙකෙන්ම ඔබගේ මේ ග්ලූ ප්‍රෙෂර් එක අඩු කරන්න පුළුවන්. දැන් මේක නම් ලියන දේ පොත් දෙකක් මම පෙන්නන්න හදන්නේ. එකක් තමයි ග්ලූකෝම රෝග. මීට වඩා මේකේ සරලින් මතන ලංකාවේ ග්ලූකෝම ගැන ලියුණු ඉතාම පොත් විරලයි. නමුත් මේක එකක් සිංහලෙන් ලියවිච්ච පොතක්. ඒ කියන්නේ ඔබට මේ ගැන මේ විස්තරය ඔබට ලබා ගන්න පුළුවන් නිබසරම ලෝකයේ කොයි රටක හිටියත්. ඒකම මම ලියන තපොත් දෙකක් තමයි ඇසේ සුද සහ දියවැඩියාම නිසා අන්තිමට පෙර මේ පොතුත් ඒකම ඔබට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව නිරෝගී දිවයට අත්වලක් සහ ග්ලූකෝම ලිංගික රෝග සහ උපත් පාලනය සම්බන්ධුත් පොත් කීපයක් මම ලියලා තියෙනවා. මේ ග්ලූකෝම මේ සම්බන්ධව අතර ග්ලූකෝම ගැන මේ කරන ලද වෙනස් විදිහට මම කරපු දෙකක්. ඒ හින්දා මේක ඔබට කැමති නම් මේකට ලයික් එකක් දාන්න, එකම subscribe කරන්න මගේ channel එකට. අනිත් අයත් මේක forward කරන්න. ඒතර එකෙන් හුඟක් අය මේකෙන් දැනලා දැනුවත් වීමක් වෙන්න පුළුවන්. මට මේ කරන එකෙන් මටත් ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒක මට තව ඒ වගේ වීඩියෝ මට කරන්නත් තවත් උපකාරයක් වෙනවා. ඔබ සැමට ස්තුතියි.